අයිබෝවන් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා සීනක YouTube channel එකට. අද අපි බලන්න යන්නේ තප්පරයක ප්‍රමාදයකින් ජීවිතය වන්දි ගෙවන්න සිද්ධ වෙන තරමේ බියකරු මොහොතක් වන අලින්ගේ ප්‍රහාර හමුවේ නොසිතූ විදියට අනතුරේ වැටුණු මිනිසුන්ගේ අදහ ගන්නත් බැරි වීඩියෝ දර්ශන කිහිපයක්. සපාරි යන්න ගිහින් සංචාරකයින්ට සිදුවුණු මේ අනපේක්ෂිත සිදුවීම ඔබ ගොඩක්ම පුදුම කරාවි. කිසිම හිතක් පපුවක් නැතුව මේ කුපිත වුණු දැවැන්තයා සංචාරකයින් පිරුණු වාහනයේ දෙසට එක පාරම කඩා වදිනවා. තප්පර ගණනක් ඇතුළත මුළු වාහනයම ඔසවන්න තරම් මේ යෝධයාට පුළුවන් වුණා. කිසිම එලියක් නැති මේ පාරේදී හමු කුපිත වුණු මේ අලියා එක පාරටම කාරක ඉස්සරහට කඩා වදිනවා. තප්පරයක් ප්‍රමාද වුණා නම් මුළු කාරකම කුඩු පට්ටම් වෙන්න තිබුණා. නූලෙන් ජීවිතය බේරුණු මොහොතක්. තමන්ගේ භූමියට ආපු මේ JCB යන්ත්‍රයට ටිකක්වත් බය නැතුව මේ ප්‍රබල වන අලියා සටන් වදින්නේ හිතා ගන්නවත් බැරි විදිහටයි. ඔබ කවදා හරි කැලේ සෆාරියක් ගිහින් තියෙනවද? ඒ වගේම ගමනක් යනකොට ඔබේ ඇගේ හිරිකටු පිපෙන අවස්ථා ඕනෑ තරම් ඇති. නමුත් මෙන්න මේ වගේ අවස්ථාවකට ඔබ මුහුණ දුන්නොත් එක පාරටම වන අලියෙක් ඔබ ඉදිරියට පැනලා ආවොත් මේ තප්පර කිහිපයක් ඇතුළත කුමක් වෙයිද? ඔබේ වාහනේ රියදුරාගේ පළපුරුද්දත් වාසනාවත් විතරයි ඔබව බේර ගන්න තියෙන්නේ. කඳුකර පාර්ක කිය වාහනයක් ඉස්සරහට එක පාරටම ආපු මේ දැවැන්තයා අවසානයේ මේ දැවැන්තයා නැවත යන්නේ වෙඩි ශබ්දයට විතරයි. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැවතුණු මේ පූජා උත්සවයේදී හදිස්සියෙම කුපිත වුණු මේ දැවැන්ත අලියා අසල සිටි අනික් අලියාට පහර දෙන්න පටන් ගන්නවා. ලොකු කලබලයක් ඇති වුණත් වාසනාවකට වගේ මෙතනදී කිසිදු කෙනෙකුට බරපතල හානියක් නම් සිදු වෙලා නැහැ. රාත්‍රී කළුවරේ පාර යද්දි එක පාරටම මෙන්න මේ වගේ දැවැන්ත දල ඇතෙක් ඉස්සරහට ආවොත් මොකද කරන්නේ? කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ. කෙවල් දොරවල් අතහැරලා දාලා තමන්ගේ ජීවිතේ බේරගන්න මේ මිනිස්සු දිව යන්නේ හිතා ගන්නවත් බැරි බයකින්. තප්පරයක ප්‍රමාදයක් පවා ජීවිතයකින් වන්දි ගෙවන්න සිද්ධ වෙන තරමේ බියකරු වාතාවරණයක්.
මේ සිද්ධිය බලන්න ඇත් ගොව්වා පිට උඩ ඉද්දිම මේ කුපිතුණු දැවැන්තය අනිත් අලියාට වතුර යටදිම තදින් පහර දෙන හැටි අවසානයේ කුමක් සිදු වුණාද කියා හරියටම දන්නේ නැහැ. සෆාරි රථයක් තුළට අලියෙකු තම හොඬවැල දමා සංචාරකයන්ගේ බඩු බාර ආයදිය ගැනීමට උත්සාහ කරන අවස්ථාවක්. මොවුන් මේ සොයන්නේ කෑම වර්ගයි. ලස්සනට සරසලා හිටපු මේ අලියා එක පාරටම කුපිත වෙලා පටු වීදිය දිගේ ඉදිරියට කඩා වදිනවා. මොන දේවල් කළත් අප අපේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනි. කෝවිලේ පෙරහැරේ ගිය මේ දැවැන්තයා එක පාරටම කුපිත වෙලා පාර අයිනේ තිබුණු කඩ සාප්පු වලට පහර දෙන්න පටන් ගන්නවා. රෑ ජාමේ බිත්තියත් කඩාගෙන මේ දැවැන්තයා කුස්සියට හොඬවැල දාගෙන බඩකින්නට කන්න මොනවා හරි හොයන්නේ. තමන්ගේ සීමාවට ආපු වාහනයට තර්ජනය කරමින් මේ අප්‍රිකානු වන අලියා එක පාරටම ඉදිරියට කඩා වදිනවා. මේ ගබඩාවේ යකඩ දොරත් කඩාගෙන කෑම සොයමින් වන අලියා එක පාරටම ඇතුළට කඩා වදිනවා. අවට සිටින පිරිස බියෙන් පසු වෙද්දිත් මේ දැවැන්තයා තමන්ගේ කාර්යය දිගටම කරගෙන යනවා. තමන්ගේ ලොකු ඇඟ ගැන ගාණක් ගන්න නැතුව මේ හුරු බුහුටි පැටිය එක පාරටම ඇයව බිම හෙලාගෙන සෙල්ලම් කරන්න පටන් ගන්නවා. බිය වෙනවා වෙනුවට ඇයත් ගොඩක් සතුටින් මේ පුංචි යාළුවගේ ආදරය විඳිනවා. මේ තේවත්තේ කානුවට වැටුණු අලි පැටියව බේරගන්න තමයි හදන්නේ. නමුත් මේ මව පැටිය ළඟට යන්නවත් දෙන්නේ නෑ. මේ තමයි මවගේ ආදරය.
වීඩියෝ අවසානය දක්වාම රැඳී සිටි ඔබට ගොඩක් ස්තුතියි. ඉතින් මේ වගේ වීඩියෝ නරඹන්න අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැවත අලුත් වීඩියෝ එකකින් හමුවෙමු.